මං කිව්වා මේක රිටර්න් කරනවා හරියන්නේ නැත්නම් කියලා. නෑ මොකද්ද තියෙන්නේ කියලා දන්නේ නැද්ද ඔයා? මං ඕඩර් කරේ බ්‍රෂ් එක. ඔව්. ඔය දිග මිටත් එක්ක. ඔව් මේක සෙට් කරන්න තියෙන්නේ ඔගේ කැලේ තුන. ඒකට මං කිව්වා මේක ක්වොලිටි නැත්නම් ආපහු රිටර්න් කරනවා කියලා. ඔයාලා කඩලා බලන්න කියලා කිව්වද ඒගොල්ලෝ? ඒක කන්න බලන්න පුළුවන් අපි. නෑ දැන් ඔයා බඩුවක් කඩේකට ගිහිල්ලා ගන්නවාට වැඩක් නැත්නම් ගන්නවද? නෑ. කඩේකට ගිහිල්ලා ගන්න එක වෙනයි. මේ බහත්කාරයෙන් බඩු දෙන්න බෑ කාටවත්. දැන් අපි මේ බඩු බලහත්කාරයෙන් නෙමෙයි මේ ඔයා ඇඩ්‍රස් දාලා කන්ෆර්ම් කරලා ඉඳන් ඕඩර් එක වල තියෙනවා. කන්ෆර්ම් කරේ බඩුව ක්වොලිටි නම් ගන්නවා කියලා. හරිනම් වැඩක් නැතිව බඩ ගන්න බඩුව කෙනෙක් දුන්න ගන්න. දැන් ඔයා ගන්නෙත් නෑනේ. මං කෝල් කරපු වෙලාවත් කිව්වනම් මේ අපරාධේ මට අහලා බලන්න තිබ්බේ. දැන් පෙරීදාද කොහෙද ගෙනා මං ඉල්ලුවේ ඩිස් එක ඕගන් 4:00මාර. මේ 4 ගෙනා. ඒකම දන්නේ. දැන් මේකේ නෝට් එකක්වත් දාලා තිබ්බනම් මට ඕපන් කරලා බලන්න දෙන්න තිබ්බා. මේකේ නෝට් එකක් දාලා නැහැ. කිව්වා මේ චෙක් කරලා තමයි ගන්නෙ කියලා. ඒගොල්ලෝ නෝට් නෝ දැන් මට කරන් දෙන්නේ නැහැ. මට කෝල් කරපු වෙලාවෙත් අහුවනම් මේ ඕපන් කරලා බලන්න පුළුවන්ද කියලා මම එන්න දෙන්න අපරාධ ආපු. ඕපන් නොකර මේ බඩුවක් කරන් තියෙනවා. ඔක නිකන් මේ නිකන් පොස්ට් දාලා තියෙනවද කවුද දන්නේ? කොස්සා නේ බ්‍රෂ් එකක් තියෙන්නේ. ඔව්. ඉනවා එයාලට මාර දෙන්න. අපරාධ දෙන්න කලින් කියන්නේ ඒ කස්ටමර් මගෙන් අහනවා ඔයා කඩේකට ගිහලා බඩුවක් ගත්තී බලලා මේද ගන්න කියලා. කඩේකට ගිහලා බඩුවක් ගන්න කියන ඔන්ලයින් ඕඩර් එකක් දාන්න කියනනේ. මිනිස්සු මේක පටලගෙන ඉන්නේ ඒකයි මේ කේස් එක. අනේ මන්දයි. කඩේකට ගිහලා බඩුවක් ගන්න ඕන නම් ඔන්ලයින් එකේ ඕඩර් දාන්න දෝ කියලා බලලා ගත්තා නම් හරි නේද? මේ තේරුම් ගන්න තියෙන ප්‍රශ්නේ. අපිත් අතර යනවා ඊට පස්සේ. දැන් අපලි ඕඩර් දානවා අනිවාර්ය ඩෙලිවරි කරා යන එක නේද? මේක ගැන විස්තර කරන්න ඕනේ. මේක මොකද්ද මේක කොහොමද හදන්නේ? මේ මොකද්ද අපි නම් හදන්නේ. ඔන්ලයින් ඕඩර් එකක් දාලා තියෙනවනේ ඒක ස්පෙસિෆිකේෂන් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා ඒක බලන්න ඕනේ ඒක ෆොටෝස් දාලා තියෙනවා ඒක ඔක්කොම බලලා හරියට කන්ෆර්ම් කරලා ඕඩර් එක දැම්මම ඉවරයි. ඊට පස්සේ මගෙන් අහනවා අර කැදයි මේක කැදයි කීරු එකක් තියෙනවා. මොකද දන්නවා කියන්නේ. හොඳම දේ මේ එහෙම දුර නැත්නම් ඔන්ලයින් ඕඩර් නොකර ඉන්න එක. අන්න වෙන එක.